පිංහතුනි අපි කවුරුත් මේ ඉපදමින් මැරමින් යන සංසාර ගමනේ අපට මනුස්ස ජීවිත පමණක්ම ලැබෙනව නෙමේ. අපි මනුස්ස ලෝකෙ දිවිය ලෝකෙ මේ සුගති සහිත ලෝකවලම ඉපදීපද යන සංසාර ගමනක් නෙමේ. සතරාපාය මහගෙදර කරගෙන යන සංසාර ගමන. තිරිසල් ලෝකවල ප්‍රේත ලෝකවල අසුර අපායවල්වල මහා දුක් ඇති නිරේවල් ඔබ මම මේ අපි කවුරු මේ සංසාරය කොච්චර දුක්විදවිද දුක්කද විදාපු ගමන. ඒ නිසා ඔබට මම මේ ධර්ම දේශනාව තුළ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ මනුස්ස ජීවිතය ගත කරන අපි ඔබ මම මේ අපි කවුරු මේ සංසාරයේ කොයි විදිහට කොයි තැන්වල අපි ඉපදිලා ඇත. ඔබ බලන්න ජාතකපොත් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ අතීත සංසාර ජීවිත මතු කරමින් දේශනා කරපු මේ ජාතකපොත් වහන්සේ තුළ සිය ගණනාව අපි කෙන 550 ජාතකය කිය. ඊළඟට සූට්‍ර පිටකේ තුළත් එවැනිම ජාතක කතා අතීත සිදුවීම් ගණනාවක් සඳහන් වෙච්ච තැන් තියෙන. මේ කතාවල අපිට බලාගෙන යනකට තේරෙනවා පාරමී පුරාගෙන යන බෝසතාණන් වහන්සේලා පවා. බුදුරජාණන් වහන්සේ නමකගේ විවරණ අරගෙන මහණෙනි මේ මහා පින්වන්ත වීරියවන්ත කෙනා අනාගතයේ අසවල් කාලේ තව කල්ප ගානක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා බුදුවරුන්ගේ විවරණ අරගෙන සසර ගමනේන ගමනේ පවා යම් යම් ආත්ම භාවල තිරිසන් ලෝක ඉපදිච්ච සිදුවීම් අපිට ඕන තරම් ධර්මය මුණ ගැහෙන. දැන් බලන්න වට්ටක පිරිත අපේ බෝසතාණන් වහන්සේ පුංචි වටකුරුල්ලෙක් වෙලා ඉපදිච්ච ආත්මයක් ගැන කියවෙන. එතකොට තිරිසංගත ආත්මයක් වටකුරුල්ලෙක් කියන්නේ. කුරුල්ලු කූඩුවක හිටපු පුංචි වටකුරුළු පැටිය. හැබැයි මේ සසරි පාරමී පුරාගෙන යන මහා පින්වන්ත බෝධිසත්වයන් වහන්සේ නම. එදා විශාල ලැව්ගින්නක් පැතිරිලා මේ ලැව්ගින්න පැතිරීගෙන එනකොට බියෙන් තැතිගත් අනික් කුරුල්ල ඔක්කෝම පියාපගෙන ගිය. මේ පුංචි වටකුරුල් පැටියට පියාම ගන්න අත්තටු පණ නැතාව පොඩි බිත්තර කටුවෙන් එලියට ඇවිල තාම ටික දවසයි කුරුළු පැටියෙක් හැටිය. මේ කුරුළු අම්මයි තාත්තයි ජීවිතේ බේරගන්න අර ගින්නට ලැව්ගින්නට බය පියාමගෙන යනවා. අවසානයේ අර කූඩුවේ තනිවෙන පුංචි වටකුරුණු පැටියා පෙර පාරමී බලය පාරමී ශක්තිය පුුණ්‍ය බලය තිරිසං ආත්මික ඉපදිලා හිටිය. ඒ පුුණ්‍ය බලය මතු වෙලා පෙර බුදුවරුන්ගේ බුදුගුණ ගැන කියලා සත්‍යයක් ක්‍රියාවක් කරලා අධිෂ්ඨානයක් කරනවා මේ ගින්න ආපසු හැරෙන් කිය. ඒ අධිෂ්ඨාන සත්‍යක්‍රියා බලයෙන් ඒ ගින්න ආපස්සට හැරුණ. නිවීගෙන ගියායේ මහා ගින්න පවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා එදා භික්‍ෂු සංඝයා පිරිවරාගෙන ඒ භූමියේ එතනින් බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දි මහා ලැව්ගින්නක් කෙනවා. භික්‍ෂූන් වහන්සේලා අතර කෙලෙස් සහිතයි මාර්ග පල්ලපුුවයි නෙමේ උන්වහන්සේලා තැතිගත්තා. මේ ගින්න නිවන්න උපකරන හොයනවා. කොහොමහරි මෙතනින් බේරිලා යන්න ගින්න නිවන්න ක්‍රම හොයනකොට බුදුරජාණන් වහන්සේ ගින්න එන දෙසට වැඩම කරලා එක තැනක නතර වෙලා ගින්න දිහා බලාගෙන හිටිය. වේගෙන් පැතිරීගෙන ආපු ලැව්ගින්න ඒ ස්ථානය ළඟට මැවිල්ලා හිතාගන්න බැරිවිදියට ආපස්සට ගින්න නිවීගෙන ගිය. ඒ වෙලාවේ භික්‍ෂූන් වහන්සේලාට පුදුමයි මේ ආශ්චරි දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලකිනො ස්වාමීණී භාගතුන් වහන්සේ හරිම ආශ්චර්යය හරිම අද්භූතයි. තථාගතයන් වහන්සේ දෙසට ආපු ගින්න මේ ස්ථානයේ ළඟට ඇවිල්ල ආපස්සට මහා ජලපාරකට ගින්නක් නිවෙනවා වගේ වේගෙන් ආපස්සට නිවීගෙන ගිය. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ දැන් සිද්ධ වෙච්ච ප්‍රාතිහාරයක් නොවේ.
මීට කල්ප ගණනාවකට පෙර තථාගතයන් වහන්සේ මෙන්න මේ ස්ථාන එදා පිහිටි ගහක වටකුරුළු කූඩුවක වටකුරුළු පැටියෙක් හැටියට ඉපදිලා එදා කරපු සත්‍යක්‍රියාවක් තිබුණ. ඒ සත්‍යක්‍රියාව අදටත් බලවත් කියව මේ භූමි. තථාගතයන් වහන්සේ එතනදී ඒ අතීත සත්‍යක්‍රියාව මෙනෙහි කරා පමණයි කිය. එතකොට බලන්න එදා පුංචි වටකුරුළු පැටියෙක් හැටියට බෝසතාණන් වහන්සේ සසර කරපු සත්‍යක්‍රියාව එදා ඒ වෙන කොටක් බලවත්තේ භූමිය තුළ අපට හිතාගන්න බැරි දේවල්. ඊළඟට ඔබ දන්නවා පිරිවානා පොත් වහන්සේ තුළ සඳහන් වෙනවා මත්ස්‍ය රාජ පිරිත කියල පිරිතක්. මේ මත්ස්‍ය රාජ පිරිතේ තියෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ මාළු විලක මාල්ලුවෙක් එනම් තිරිසංගතාත්මය මේ පාරමී පුරාගෙනන සංසාර ගමන මනුස්ස ලෝකේ දිවිය ලෝකේ බ්‍රහ්ම ලෝක සුගතීමාව නෙමී. බෝසතාණන් වහන්සේල පවා ඉවැනි ආත්ම භාව ලැබුව. මේක තමයි සංසාර ගමන කෙලෙස් සහිතව යන සසර ගමන ස්වභාවය. නමුත් සාමාන්‍ය සත්වයන්ට වඩා සසර පින් ඇති අය ගුණධර්මපුරපු අය ඒ සංසාර පුරුදු උපදින ආත්මවල අරගෙන යන. ඔබ බලන්න සමහර සත්තු දිහා බලපුහම. අපිට ඒ සත්වයන් තුළ යම් කිසි විශේෂත්වයන් අපි දකින. දැම් බලන්න අලි ඇත්තු ඕන තරම් මේ ලෝක ඉන්න. හැබැයි ඔය අතර කරඩුව වඩම්මන මහා හස්තිරාජයන්ගේ වෙනසක් ඔබ දකින්න නැත්ත. රාජ හස්තියගේ ඉතිහාස ගැන ඔබ හොයලා බලන්න. ඒ වගේ වර්තමානය පවා දළදා කරඩුව වඩම්මන නැදුම්ගමුවේ මහා හස්තිය. එතකොට මෙවැනි ඇත්තුන්ගේ අතීත කතා ඔවුන්ගේ හැසිරීම ඔවුන්ගේ සංවරකම දළදා වහන්සේ තමන්ගේ පිට මත තැන්පත් කරාට පස්සේ ඔවුන්ගේ තියෙන ඒ දමනය ගෞරවේ අපිට පේනවා සාමාන්‍ය සත්වයන් අතර මහා පින් ඇති සංසාර පුරුදු තියෙන පුුණ්‍යවන්තයින්නවා. මේ මත්ස්‍ය රාජ පිරිත සඳහන් වෙන අපේ බෝසතාණන් වහන්සේ එදා ඒ විලක මාළු රංචුවක් අතර ප්‍රධානය. මේ සත්ව ලෝක හැම තැන මේ ප්‍රධානත්වයක් තියෙනවා. ඔබ බලන්න සාමාන්‍ය මී මැස්සි රංචුවක මී මැස්සි රැජිනක් කියන්නවා. අලි රංචුවක් ගත්තු එතන ඉන්න ප්‍රධාන හස්තිය මහ වනාන්තරයේ වුණත් සත්තු අතර වුණත් ඕන තැන අපිට නොතේරුණාට ප්‍රධානත්වයන් ඔවුන් තුළ ඔවුන්ට ආවේනික වෙච්ච චරියා රටාවන් හැසිරීම් මේවා මේ සත්ව ලෝකෝල අපිට දකින්න ලැබෙන. පිංහතුනි එදා විශාල නියගයක් ඇතිවෙලා ගංගා ඇලදොළ හිදීගෙන යනකොට එදා මේ මත්ස්‍ය රාජ අපේ බෝසතාණන් වහන්සේ මත්සයෙක් වෙලා ඉපදිලා හිටපු මේ විල පවා හිදීගෙන කිය. මේ විලේ හිටපු මාළුන්ට වතුර නෑ. විල හිදීගෙන යනකොට මේ මහා පින් ඇති සසර පාරමී පුරාගෙන යන බෝධි සත්වයන් වහන්සේ මත්ස්‍ය රාජයෙක් වෙලා හිටපු ආත්මය සත්‍යයක් ක්‍රියාවක් කරලා වැසි ඇද හැලෙන්න සැලැස්වා නියගි දුරුණ. මේවා ත්‍රිපිටක පොත් වහන්සේ තුළ අපේ ඉතිහාස සිදුවීම් තුළ සඳහන් වෙන ආශ්චර්යවත් සිදුවී. එතකොට අපට පේනවා සංසාරිකව ඒ ආත්මවල ඉපදමින් යන ගමනේ සමහර වෙලාවට අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න්නන්නේ කරණීයමිත්ත සූත්‍රය සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. මේක මේ මනුස්්‍යයන්ට විතරක් නෙමේ මේ මගේ ඥාතීන් විතරක් සුවපත්තේවා මට උදව් කරන අය විතරක් සුවපත්තේවා මගේ හිතවත් වූ විතරක් නිදුක්කේවා නිරෝගි වේවා කියලා යන මෛත්‍රී සහගත ගමනක් නෙමේ. ඒක මෛත්‍රිය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් තුළ සැබෑවටම පුරුදු කර ගත යුතු මෛත්‍රී අපිට පෙන්වේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයන් ගැන මෛත්‍රිය පතුරුවන්. සමහර වෙලාවට මේ සංසාර ගමන භයානකකම කියන්නේ ඔබාද අපි දන්නවා සාමාන්‍යයෙන් මේ විදේශ රටවල් වල ගත්තොත් සත්තුන්ට හරි ආදරී මිනිස්සු. මේ ඔස්ට්‍රේලියාව ගොඩක් බටහි රටවල්වල යුරෝපියන් රටවල්වල අපි ලෝක පුරා ධර්ම ප්‍රචාරයට වැඩම කරද්දී අපි දැකලා තියෙනවා
ඒ රටවල්වල සත්තුන්ට අදාළ බොහෝ නීතිරීති තියෙනවා. හරියට ඒ සත්තුන්ට සලකනවා නීතිරීතිවලින් පවා සත්තුන්ට ගහන්න හිංසා කරන්න එවැනි දෙයක් කරොත් දනුවම් පවා ලැබෙන විදිිය නීතිරීති තියෙනවා. එතකොට සමහරු දරුවෙකුට වගේ බොහෝ මාදරයේ සතුන්ට සලකනවා. රෝහල් ගත කරලා බෙහෙත් කරලා වෙනම වෛත්‍යවරු ඉන්නවා ඒ සතාවෙනුවේ. එතකොට මේ විදිහට ගෙදරක සුරතෙලේට සතෙක් ඇති කරන්නේ දරුවෙක් හදනවා වගේ. හැබැයි අපිට පේනවා සමහර රටවල සමහර ආසියාතික රටවල් අපේ රටවල් වුණත් ඉන්දියාව ගත්තා සත්තුන්ට හරියට හිංසා කරනවා. වත්තකටාවත් ගහල පන්නනවා. ඒ විතරක් නෙමේ ඔබ දැකලා ඇති සත්තුන්ව පුච්චලා උණුවතුර ගහලා මහා මානසිකව විකෘති විදිහට බොහෝම හිංසා සහිතව අමානුෂික විදිහට සත්තුන්ට වද හිංසා කරනයිම. පිංහතුනේ චුල්ල කම විභංග සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නවා බුදුහාන්දුරන්ගේ අහනවා තරුණෙක් සාමීනී භාග්‍යතුන් වහන්ස කෙනෙක් දීර්ඝායුෂ විඳින්නේ කෙනෙක් අඩු අයසෙන් මැරෙන්නේ ඇයි මොකක්ද මේකට හේතු. කෙනෙක් ලෙඩරෝග බහුල වෙලා උපදින්නත් කෙනෙක් නිරෝගි සම්පත්තිය ලබන්නත් හේතුව මොකක්ද කියලා. තව කරුණු ගොඩක් අහනවා කෙනෙක් ලස්සන වෙන්නේ ඇයි කෙනෙක් ඇත වෙලා උපදින්නේ ඇයි කෙනෙක් පොහොසත් වෙන්නේ ඇයි කෙනෙක් දුප්පත් වෙන්නේ ඇයි කෙනෙක් උගතෙක් ඥානවන්තයෙක් වෙන්නේ ඇයි කෙනෙක් මෝඩෙක් කොච්චර ඉගෙන ගන්න උත්සාහ කරත් මතක හිටින්න ඒ වගේ කෙනෙක් වෙන්නේ ඇයි කෙනෙක් බොහොම කීර්තිමත් පෞර්ෂවත් කෙනෙක් වෙන්නේ ඇයි. එතකොට මේ වගේ කාරණා ගොඩකට බුදුරජාණන් වහන්සේ සසරේ ඕනෝන් කරපු කර්මයන්ගේ විපාක බලවත් වෙන ආකාර බොහෝම ලස්සන දීර්ඝ දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ චුල්ල කම්මවිභංග සූත්‍රය. මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තරුණය සමහරු ඉන්නවා සත්තුන්ට හරියට හිංසා කරන ප්‍රාණඝාතයේ දෙන සත්ව ඝාතනයේ දෙන කිසිම හිතක් පපුවක් නෑ. ලජ්ජී දයාපන්න සත්තුන් ගැන අනුකම්පාවක් ආදරයක් කරුණාවක් නෑ. දනු මුගුරුවලින් අභ්‍යාවිධවලින් ගහල සත්තුන් මරණ කොටන ඒ වගේ දවේශ සහගත හිතෙන්ම කටයුතු කරන අය ඉන්න. එවැනි අය බොහෝ දුරට මරණින් මත්තෙන් නිරේ උපදින්න තියෙන අවස්ථාව වැඩි. බැරි වෙලාවත් පෙර පිනක් මතු වෙලා මරණ මංචකය හරි මනුස්සලෝකෙට එනවා ප්‍රාණඝාත බොහෝ කරපු කෙනෙ. බුදුරජාණන් වහන්සේ වදාළ යාට මනුස්සලෝකෙ බොහෝ ආවිශනය අඩු අයසෙන් මැරෙන. සසරේ ප්‍රාණඝාතාදී අකුසල් බහුලව කිරීමේ විපාක තමයි මනුස්සලෝකෙක ඉපදුනත් අඩු අයසෙන් මැරෙන. ඔන්න බලන්න කෙනෙක් අඩු අයසෙන් මැරෙන්න හේතුව ප්‍රාණඝාතාදී අකුසල් සසරයේ දිගින් දිගටම පුරුදු කිරීමේ විපාක. උපෝපං ආත්ම භාවල අඩු අයසෙන් මිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් දීර්ඝායුෂ විඳින්නේ සතුන් ගැන මෛත්‍රිය කරුණාව වඩනවා. සත්තුන්ට හිංසා කරන්නේ. කවුරු හරි සතෙක්ක මරන් හදනවනග එයා වලක් කන ඕක කරන්න එපා. ඒක ආදීනෝ පෙන්නල දෙනවා. පිනක වටිනාකම කියල දෙනවා. අනිත් අය ප්‍රාණඝාතයෙන් වලක් වනවා තමුණු ප්‍රාණඝාතයෙන් වැලකෙන. එවැනි අයි සසරි බොහෝ පින් කරලා මරණින් මත්තේ දෙව්ලොව සුගතිය උපදිනෝකේ. බැරි වෙලාවත් මනුස්ස ලෝකෙක ඉපදුනොත් දීර්ඝායුෂ විදිනවා කියල බුදුහාන්දුරුපේ. ඔන්න කෙනෙකුට දීර්ඝායුෂ විදින්න හේතුවෙන කාරණය අඩු අයසෙන් මැරෙන්න්න හේතුවෙන කාරණෙත් තමයි ප්‍රාණඝාතාදී අකුසල් කිරීම සහ නොකිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණය පෙන්වා කෙනෙක් උපන්දායිදන් ලෙඩෙක් වෙන්න හේතුව මොකක්ද. ඔබ දැකල ඇති සමහර උපදිනකොට එක්ක අතපා ඇඹරිලා විකල් වෙලා ඇවිද ගන්න බෑ එක්ක විකෘති සමහරයින්න උපන්දායිද ඉස්පිරිතාල ගානෙක්ක පපු එහිලක් කියයි වකු අඩුවක ප්‍රශ්නයක් කියයි ඉපදිච්ච දවසහිදං ඉස්පිරිතාල ගානමයි ලෙඩ රෝග බහුලයි. බුදුරජාණන් වහන්සේ මේකට හේතුව විස්තර කරනවා කර්මයට ගලපලා සසරේ බොහෝ ආත්ම භාවල සතුන්ට හිංසා කිරීමේ විපාක කිය. සත්තු ගහනවා සත්තුන්ගේ අතපය කඩනවා පුංචි සත්තු අල්ලගෙන පියාමන සතෙක් නම් තටු කඩනවා
කූමියෙක් වගේ නම් අල්ලගෙන අඩු කඩනවා. ඔබ දැකලා සමහර පොඩි අය කුරුමිනිය වගේ පුංචි සත්තු අල්ලගෙන කඩනවා. එතකොට මේ වගේ සමනැල්ලු අල්ලගෙන තටු ගලවනවා. මේවා විපාක එනවා. එවැනි අය උපෝපං ආත්ම භාවවල අතපය විකෘති වෙලා ඇවිද ගන්න බැරුව නොයෙක් ආබාධ ඇතුව උපදින. ලෙඩ රෝග බහුලයි කියන. උපන්දා ඉඳන් ලෙඩ. සත්ත්ව හිංසාවේ සතුන්ට හිංසා කරලා ගහලා අතපය කඩලා එවැනි සතුන් ගැන මෛත්‍රියක් කරුණාවක් නැතුව නිතර සත්ව හිංසාවේ දිච්ච අය උපෝපං ආත්ම භාවවල ලෙඩ රෝග බහුලයි. එතකොට නිතර සත්තු මරපු අය අඩු ආයුෂෙන් මැරෙනවා. නිතර සතුන්ට හිංසා කරපු අය උපන්දා ඉඳන් ලෙඩ රෝග බහුල අංග විකල නොයෙක් විකෘති ශරීර ඇති අය හැටියට උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒකෙම ඊළඟ කාරණය පෙන්නවා මහණෙනි සමහරු ඉන්නවා සත්තු මරන්නෙත් නැහැ සතුන්ට හිංසා කරන්නෙත් නැහැ. සතුන්ට ගහන්නේ වද හිංසා කරන්නේ කෙනෙක් සතෙකුට ගහනව දැක්කත් ඒක වළක්වනවා එපා කියලා. තමා උපමා කරගෙන හිතනවා පිංගතුනි තමා උපමා කරගෙන හිතන්න. අත්තානං උපමං කତ୍වා තමා උපමා කරගෙන හිතන්න. ඔබ කැමතිද ඔබට කවුරුත් ගහනවට ඔබට උණු වතුර වක් කරනවට ඔබට ගල් වලින් ගහනවට පොළු වලින් ගහලා ඔබ පන්නනවට කැමතිද? කවුරුත් කැමති නැහැ. තමා උපමා කරගෙන හිතන්න. අන්න එහෙම හිතලා සත්ව හිංසාවෙන් වළකිනවා. සතුන්ට බොහෝම ආදරේ දක්වනවා. මහණෙනි එවැනි අය උපෝපං ආත්ම භාවවල නිරෝගී සම්පත්තිය ලබනවා කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. එහෙමනම් දීර්ඝායුෂ ලබන්න හේතු වෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම. නිරෝගී සම්පත්තිය ලබන්න හේතු වෙන්නේ සත්ව හිංසාවෙන් වැළකීම. සතෙකුට ගලකින්වත් ගහන්නේ නැහැ. සතෙක්ගේ හිතක් රිදෙන විදිහට සත්තුන් එලවන්නේ පන්නන්නේ නැහැ. සතුන් ගැන මෛත්‍රියෙන් කරුණාවෙන් ආදරෙන් කටයුතු කරනවා. දීර්ඝායුෂ විඳින්නත් නිරෝගී සම්පත්තිය ලබන්නත් ඒ පින තමන්ට සසරේ උපකාර කරනවා. පිංගතුනි සමහර වෙලාවට මේ අපි කවුරුත් ඥාති සම්බන්ධතා මත ඉපදී යන සංසාර ගමනක් තියෙනවා. අද ඔබේ වත්තට එන සාමාන්‍ය ලංකාවේ වගේ නම් අපි දකිනවා වත්තකට ගෙදරකට වගේ එන සතෙකුට ගහලා පන්නනවා. සමහර ලාවට ඔබ ගහලා පන්නන බැලලියක කුසේම ඔබ දරුවෙක් හැටියට බලු පැටියෙක් හැටියට උපදින්න පුළුවන්. ඒක තමයි සංසාරේ හැටි. එවැනි භයානක සංසාර ගමනක් මේ තියෙන. පිංගතුනි ඔබ අහලා ඇති මණිකාර කුළුපගතිස්ස කතාව කියලා මේ ජාතක පොත් වහන්සේට ධම්මපදෙත් එනවා මේ කතාව. ධම්මපදේ රහතන් වහන්සේ නමකට අර මැණික් කපන බාස් කෙනෙක් මැණිකක් උපදාන රජුරුවන්ගේ මැණිකක් උපදාන ගෙනාපු වෙලාවේ එදා මේ සිදුවීම තියෙන්නේ ඒ නිවසේ භාර්යාව බොහෝම සද්ධාවන්තයි. ඒ ගමට පිණ්ඩපාතේ වැඩියා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත්ත රහතන් වහන්සේ නමක්. ඒක දන්නේ මේ මිනිස්සු. ඒක දන්නේ උන්වහන්සේ. උන්වහන්සේ ගමට පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් අර උපාසක අම්මා බොහෝම සද්ධාවෙන් නිතර උන්වහන්සේ වඩිනවා දැක්කහම දානි හදලා පූජා කරනවා. එක්ක දානි සකස් කරලා බලාගෙන ඉන්නවා උන්වහන්සේ වැඩියොත් පූජා කරනවා. ඔය ගෙදර ඇති කරා හුරතලේට කුරුල්ලෙක් කොස්වාලීනි. ගෙදර සුරතල් සතෙක් හැටියට කුරුල්ලෙක් ඇති කරා කොස්වාලීනි. මේ සතා වුණත් ගෙදර ඇති කරනකොට ගෙදර කන්න බොන්න දෙනකොට ගෙදර අයත් එක්ක ලෙන්ගතුකමින් ඉන්නකොට ඕනම කෙනෙකුගේ ස්වභාවය තමයි ඒ අය තුළ බැඳීමක් ඇතින. සතෙකුට වුණත් එහෙමයි මනුස්සයෙකුට වුණත් එහෙමයි. ඔබ බලන්න ඔබේ ජීවිතයේ සමහරලාට ඔබ ගෙදර හදපු බලු පැටියෙක් පූස් පැටියෙක් ලේනෙක් වෙන්න පුළුවන් කුරුල්ලෙක් වෙන්න පුළුවන්. ඔබේ සතාවට බොහොම ආදරය සලකනකොට කන්න බොන්න දෙනවා ආදරයෙන් සලකනවා නාවනවා. ඔබ නොදැනීම මේ සතා එක්ක ඔබේ හිත බැඳෙනවා. ඒ සත්වයාගේ හිතත් ඔබට බැඳෙනවා. එතකොට මේ කොස්වාලියනිය අර ගෙදර අය තමයි දැන් එයාගේ ජීවිතේ බැඳිලා හිටියේ. ඔය අතර ගෙදර ස්වාමියා ටිකක් දරුණු බොහොම සැරපරුස කෙනෙක්. රජ්ජුරුවන්ට ලැබෙන මැණික් උපදාන්නේ වන්නේ ඒ පුද්ගලයා. ඔහු මැණික් උපදාන එක තමයි ඔහුගේ රැකියාව. ඔය අතරේ දවසක් මේ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩපු වෙලාවේ
ඒ වෙලාවෙ ගෙදර මස් වගේයක් ගෙනහල්ලා මේ මස් කපා හිටිය මේ මනුස්සය කුස්සී. අර ස්වාමීන් වහන්සේ පිණ්ඩ පාතය වඩිනවා. අර බිරිඳ දැකලා ඉක්මනට ගිහිල වන්දනා කරලා එලියෙන් පුටුවක් තියලා ආසනයක් පනවලකිව ස්වාමීනී පුංචි වෙලාවක් ඔබහන්සේ මේ ආසනී වැඩයි. දානටික සකස් කරනවා. මේ දානටික ඔබහන්සේට ඉක්මනින් අප පිළිගන්නන්න පොඩි වෙලාවක් ඔබහන්සේ මෙතන වැඩඉන්න කියලා ආසනයක් පනවල උන්වහන්සේ දැන් ස්තෝපුවේ වැඩයිට. ඔය අතරේ රජ්ජුරුවන්ගේ රාජ බටය සේවකේ කාව මැනිකක් කරගෙන. ඇවිල්ල ගෙදරට ඇවිල්ලා කිව්ව මේ රජ්ජුරු මැනිකක් දුන්න ඔපදාල් රජ්ජුරුවන්ට මේ මැනික භාරදය. දැන් අර සේවකයා ගෙනහල්ල මැනික ගෙනල්ල ගෙදරට ගන්න ගෙදර මනුස්්‍යය පිළිකාන්නේ මස් වගේයක් කප හිටිය අතේ ලේ තැවරිලා තිබ්බා. මේ මනුස්ස එලියට ඇවිල්ල ලේ තැවරිච් අතෙන්ම අර මැනික් ගල අරගෙන මේ සෙව්ඩකින් තිබ්බ. තියලා ගිහිල්ල දැගේ මනුස්සයක වැඩේ කරනවා පස්සෙ මම මේක උපදාලා යවන්නා කිය. ඔය අතරි අර ගෙදර ඇති කරන කොස්සා ලීනිය පියාමගේ නැවිල්ල මේසි වැැහවා අර මස් ලේ තැවරිච්ච මේ මැනික් ගල මේ කොස්වාලීනිය කට තියලා අර ගල ගිල්ල අර ලේරහට මේක ඇස් දෙකින් දැක්කා අර ස්වාමීන් වහන්සේ දැක්කා. හැබැයි උන්වහන්සේ හේම දෑස් පියාගත්තා දැක්ක නමුත් නොදැක්ක වගේ උන්වහන්සේ වැඩ හිටිය. ඒකට හේතුව මේක කිව්වොත් අර සතා මරනවා. උන්වහන්සේ ප්‍රාණඝාතයකට අනුබල දුන්නේ උන්වහන්සේ සද්ද නැතුව හිටිය. දැන් අර දාන ටික හදලා අවසන් වෙලා උන්වහන්සේට දානය පූජ කරන්න ගෙදර බිරිඳ සූදානන් වෙලා මේ අතර මනුස්්‍යයත්තාවත් ෝදගෙන ඇවිල්ල මැනික ගන්න බලනකොට මැනික නෑ. වටපිට බැලුව කවුරුත් ගෙදර නෑ මේ සාලේ ස්තෝපුවේ වැඩ ඉන්නේ මේ ස්වාමීන් වහන්සේ. මේ හාමුදුරුව මේ හොරකං කරන්න ඇති කියල මේ මනුස්්‍යය හිතුව. හිතල අර හාමුදුර ළඟට ඇවිල්ල කිව්ව ස්වාමීනී මං මේ මේස උඩින් මැනික් ගලක් තිබ්බා. ඔබහන්සේ දකිින් නැති දැටිකට කලින් කෙනෙක් ඇවිල්ල මට දුන්න කෝ මැනික් ගල කියලා. මේ ස්වාමීන් වහන්සේ දෑස් පියාගෙන උන්වහන්සේ නිහඬෝ වැඩ සිටිය පච්චනයක් හත් කිවිනේ. දෙවනි පාර බොහොම සැරවිදිහට අඩිය හප්පල සැරෙන් ඇහුව කෝ මගේ මැනික කෝ මෙතන තිබ්බ මැනික ඒත් උන්වහන්සේ බොහෝම නිහඬව හිටිය. තුන්ගනි පාර දත්මිටි කාල ඇහුවත් දෙනවද නැද්ද මං ගන්නද මැනික බ තමයි මේක හොරකංකරය කියලා අනි අර රහතන් වහන්සේට දැන් නින්දා කරලා සැර කරලා එහෙම ගේ ඇතුළට ගිහිල්ල කඹයක් අරගෙන ඇවිල්ල බිරිධානයේ පායි පාකයන්ති බිරිඳවත් තල්ලු කරලා අර කබේ අර රහතන් වහන්සේගේ හිස වටේ වෙලලා අත් දෙකෙන් කිටි ගාල හිර කරලා කිව කියාපන් ඇත්ත කිය. මගේ මැනික කෝක් මැනික කියව. උන්වහන්සේ දෑස් පියාගෙන ධර්මය මෙනෙහි කරා අර හිස කඹෙන් හිර කරනකොට නහයෙන් උන්වහන්සේගේ ලේ පහලට පැන්න ඇස්වලින් නහයින් ලේ පැන්න. අර කොසාලීනිය පියාමගෙන ඇවිල්ල හොට තිබ්බර ලේවලට නහයිලා තියෙනකොට මේ මනුස්්‍යය කේන්තියෙන් හිටි සතාටත් ගැහුව වීසි වෙලාය. මේ කොස්සාලීනිය වීසි වෙලා බිත්තියක වැදිලා හෙම ඇදගෙන වැටිලා සතා මැරුණ. දැන් අර මහරහතන් වහන්සේ දැක්ක සතා මැරුණ. ඒ වෙලේ කිව්වා ඔය සතා මැරිලද බලන්න කිය. ඔබහන්සට මොකද ඒක කියලා. ඒ වෙලෙකිව නෑ මං කියන එක කරන්න ඔය සතා මැරුණද නැද්ද බලනකොට සතා මැරිලා උයිවරයි ඔහු මැරලා. එහෙනම් දැ මැරිච්ච සතෙක්න දැන් උන්වහන්සේට ඒ අදාල නෑ. උන්වහන්සේගේ චේතනාවකින් මැරගුණමේ උන්වහන්ස කිව්වා එහෙනම් ඔය සතාගේ බඩ පල්ල බලන්න ඔය බඩ ඇතුළි මැනික ඇති කිය. සතාගේ බඩ පැලවා බඩ ඇතුළි මැනික් කල තිබ. ඔය වෙච්ච සිදුවීමක් මේක එනවා දමපදේ කතාව. ඔය සිදුවීමෙන් පස්සේ මේකට සම්බන්ධ වෙච්ච මේ සිදුවීමත් එක්ක බැදිච්ච 4 දෙනෙක් හිටිය. එකක් අර ගෙදර ස්වාමිය දරුණු මනුස්සයා රහතන් වහන්සේගේ හිසට කඹයක් වෙලලා මේ අපරාධ කරපු පව්කාර මනුස්සය. ඊළඟට බොහෝ කාලයක් ගෙදර සද්ධාවෙන්ගේ ස්වාමීන් වහන්සේට දන්දීපු බිරිද ඊළඟට ඒ දානයට වැඩම කරපු මහරහතන් වහන්සේ අර ගෙදර ඇති කරපු කොස්සාලීනිය
සුරතිරයට ඇති කරපු මේ කුරුල්ලා. මෙන්න මේ 4 දෙනා ඒ සිදුවීම තුළ රැස්කරගත්ත කර්මය මත ඒ අයගේ උපත සිදුවේ චාකාරය බුදුහාමුදුරු ගාථාවකින් පෙන්නවා ගබ්බ මේකේ උපපජ්ජන්ති නිරයම් පාපකම්මිනෝ සග්ගන් සුගතිනෝ යන්තේ පරණිබ්බන්ති අනාසවන්. අර කොස්වා ලිහිනියා මිය පරලෝ ගිහිල්ලා ඒ ගෙදර බිරිඳගේම කුසේ දරුවෙක් හැටියට උපදිනවා. ඒ ගෙදර සුරතරයට ඇතිකරපු සතා ඔහු බැඳිලා හිටියේ තමන්ට කන්න දෙන්න තමන්ව රැක බලාගන්න ඒ අය ගැන තමයි ඒ සත්‍යයගේ ඇල්ම හිත තිබුණ. අර පයි පාරක් ගහලා මේ කුරුල්ල මැරුණත් මරණයට පත්වෙලා ගෙදර බිරිඳගේම කුසේ දරුවෙක් හැටියට ඉපදුනා කොස්වාලිහින. බිරිඳ බොහෝ කාලයක් ගුණධර්මපුරලා කාලයක් දන් දුන්නා ගුණධර්මපුරලා බිරිඳ මරණයෙන් පස්සේ දෙව්ලොව ඉපදුනා කාලෙකට පස්සේ. ස්වාමියා වයසට ගිහිල්ල මිය ගියා විශාල අකුසලයක් කරගෙන අර මහරහත්තන් වහන්සේගේ මේ හිස කබයකින් වෙලලා මේ කරපු අපරාධයක්ත් එක්ක මරණින් මත්තේ ඔහු නිරේට වැඩුව. රහතන් වහන්සේ ටික කාලෙකින් උන්වහන්සේ අසනීපෙම උන්වහන්සේට බලවත් වෙලා හිස වෙලල මේ හිසෙන් නහයෙන් කටින් ලේගිය ඒ අසනීපෙම රෝගාතුර වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑ. එතකොට බලන්න රහතන් වහන්සේ පිරිනිවන් පානවා ඒ අපරාධ කරපු ගෙදර මනුස්්‍යයා කාලයක් ගිහිල වයිසට ගිහිල මැරිලා ඒ කර්ම විපාකෙන් අපායිපදුන අර කොස්සාලිහිනිය මරණයට පත්වෙලා ගෙදර බිරිඳගේ කුසේම දරුවෙක් හැටියට ඉපදුනා බිරිඳ කාලෙකට පස්සමිය හිල දෙව්ලෝය. එතකොට බලන්න මේ එක සිදුවීමක් තුළ 4 දෙනෙක් 4 ආකාරයකට කෙනෙක් දෙව්ලොව ගියා කෙනෙක් මනුස්ස මවකුසක ඉපදුනා රහතන් වහන්සේ පිරිනිවන් පෑවා ගෙදර පවකාර මනුස්්‍යය මරණින් මත්තේ නිරයට වැටුණ. 4 දෙනා 4 ආකාරයකට සංසාරයන ආකාරය. ඒ නිසා මේ යන සංසාර ගමනි අපි දන්නේනේ අදාපි මේ බණයහුවට මනුස්ස ලෝක හිටියට. ඔබ සෝතාපන්න වෙලා නම් පමණයි ඔබට ස්තීර සහතිකයක් ස්තීර විශ්වාසයක් ලැබෙන්නේ ඔබ සතරාපාය යන්නේ නෑ කියන විශ්වාසය. ඔබ සතරාපාය සඳහටම මිදිච්ච කෙනෙක් කියන විශ්වාසය. ඒක ලැබෙන්නේ ඔබ සෝවාන් වෙලානම් විතරයි. ධර්මාවබෝධය නොලබපු සෝවාන් පලේටවත් පත් නොවෙච්ච පුද්ගලයාට සතරාපාය හරියට මහගෙදර වගේ. පිංගතුනි අපි වැඩිපුරම ඉපදිලා තියෙන්නේ මනුස්ස ලෝකයේ දීවිය ලෝකෙක නෙමේ සතරාපාය මහගෙදර වගේ කිය. ඒක තේරුම ඔබේ ජීවිතය ඔබ ගෙයින් එලියට යනවා රස්සාාවට ගියත් හිත තියෙන් ගෙදර ආපහු ඇරිච්ච ගමන් ඉක්මනින් එන්න ගෙදරට බඩුවක් ගේන්න යන කඩයකට යන නෑදෑ ගෙදර කියනවා උත්සවයකට යන ඒ කොහෙ ගියත් ආපහු හැරෙන්න්න ගෙදරට. ඒ වගේ සංසාරික සත්‍යයා කලාතුරකින් මනුස්ස ලෝකෙකට සුගතියකට ආවට සතරාපාය මහගෙදර වගේ ගමනක් කියන. පිංහතුනි එවැනි සංසාර ගමන කපියන්න. ඒ නිසා සත්වයන්ටත් කර්ම රැස්සෙනවා මතක මේ මනුස්සයන්ට විතරක් නෙමේ සතුන්ටත් ඇස කණ නාසය දිව කය මනස තියෙනවා. ඔවුන්ට මනසක් තියෙනවා. ඇහැක් තියෙන ඇහෙන් රූප පේනවා. සත්තුන්ට කන් දෙකක් තියෙන සද්ද ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන දිවට රස දැනෙනවා කයට පහස දැනෙනවා හිතට සිතුවිලි තේරෙනවා. ඒකන ඇවිදලා කොහේ කිය ගේ හොයාගෙනනවා මේ මගේ ගෙදර ස්වාමිය මේ මගේ ගෙදරයි මට කන්න බොන්න දෙනයි මං ඉන්න ගෙදර ඔවුන් අතුරනවා. බලන්න සමහර සුරතරයට ඇතිකරන සත්තු ඔබ අවුරුදු ගාන විදේශගත වෙලා රටක ඉඳලා කොහයාරි ගමනක් ගිහිල් ආපහු ආව ගෙදරට ඇතුල් වෙන කොටම ඒ සත අඳුර ගන්න. කොච්චර ආදරෙන් තමන් වටා දඟලලා තමන්ගේ ඇඟට පැනලා ඒ තමන්ගේ හිතවත්කම මේ සත්වයා පෙන්නනවා. ඒ සතුන්ට කෙනෙක් අදුනා ගැනීමේ හැකියාව ඒ සියල්ල තියෙනවා. එහෙම නම් ඒ සත්වයක් ඒ සත්ව ලෝකොල හැම වෙලාම ඔහුට කර්ම රැස්වෙන චේතනා පහළ වෙන. ඒ නිසා ඒ කර්ම දායාද කරගෙන යන සංසාර ගමනක් මේ අපයන් පිංහතුනි
ජාතක පොත් වහන්සේ තුළ ඒ වගේම අපේ අටුවාවල ඉතිහාස කතාව එක තැනක සඳහන් වෙනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ යනකොට උන්වහන්සේට මඟ පෙන්නපු බැලලියක් ගැන. එතකොට මේ බැලලි පසේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඉදිරියෙන් යන උන්වහන්සේට ඉදිරියට ගිහිල්ලා අර ගෙවල්වල දානි දෙන මිනිස්සුන්ට ඉදිරියෙන් ගිහිල්ල කෑ ගහලා බුරල අර ඒ අයට දැනුම් දෙනවා මෙන්න සාමීන් වහන්සේ වඩිනවා කිය මිනිස්සුන්ට සංඥාවක් දෙනවා. මේ විදිහට ඒ පසේ බුදුරජාණන් වහන්සේ හැමදාම ඒ කුටියෙන් ගමට වැඩම කරලා කැලින් එලියට ඇවිල්ලා උන්වහන්සේ එලියට එනකං එතනට වෙලායින්න. උන්වහන්සේ පිණ්ඩපාත යනකොට උන්වහන්සේට ඉදිරියෙන් ගිහිල් අර මිනිස්සු හැමෝටම දැනෙන විදිහට පණවිඩේ දෙනවා. ඒ පිනෙම් මරණින් මත්තේ තිරිසං ආත්මෙන් චුත වෙලා මැරුණට පස්සේ දෙව්ලොව උපදින්. එවැනි සිදුවීම් අපිට අපේ ජාතක පොත් වහන්සේ තුළ ඉතිහාස කතා තුළ ධර්ම ග්‍රන්ථවල අපට ඕන තරම් මුණ ගැහෙන. ඒ නිසා පිංහතුනේ සත්‍යයන් ගැන මෛත්‍රී සිත පුරුදු කරන්න. පිනාතර අග්‍රම පින තමයි මෛත්‍රිය. බලන්න බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය අපිට පෙන්නවා දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයෝ මහන්තාවා මහත ශරීර ඇති සත්වඉන්න. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වඉන්න. රස්ස කුඩා සත්වඉන්න. අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්වඉන්න. තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්වඉන්න. මේ හැම සත්වයක් ගැනම හිතන්න කියනවා සබ්බේ සත්තා බවන්තු සුඛිතත්වා. මේ සෑම සත්වයෙක්ම සුවපත්තේවා සුවපත්තේවා කියල හිතන්න කිය. මෛත්‍රී වඩන්නේ සියලු සත්වයට සුවපත්තේවා කිය. ඒ නිසා හැම වෙලාවෙම මෛත්‍රී සහගත හිතක් ඇති කෙනක්. ඊළඟට උද්දම් අදෝච තිරියක්ච මේ උඩ දිසාව ඉන්න සෑම සත්වයෙක්. යට දිසාව මේ මහපොළොව ඉන්න සෑම සත්වයෙක්. හාත් පස තිරියංච කියන්නේ හාත් පස දිසාව. උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව මේ හාත් පස සෑම දිසාවකටම මෛත්‍රී වඩන්න. ඒ හැම දිසාවකම ඉන්න ඇසට පෙනෙන නොපෙනෙන දුරඉන්න ළඟඉන්න තමා තමාගේ බාහිර සෑම කෙනෙක්ම සෑම සත්වයෙක් සබ්බේ සත්තා බවන්තු සුකි තත්තා. ඒ සියලු සත්‍යයෝම සූපත්තේවා කියල මෛත්‍රී වඩ. පිංහතුනි පිනාතර අග්‍රම පින තමයි මෛත්‍රී භාවනාව කියන්න පිනාතර අග්‍ර පින. ඊළඟට බහල ඇති බුද්ධ ශාසනය තුළ සඳහන් වෙනවා ඔය තෝදෙය සිටුවරයා ගැන අපුත්තක සිටුවරයා ගැන ඔය සිටුවරු ගැන කතා වෙනකොට එක තැනක සඳහන්ගෙන තෝදය සිටුවරයා. ඔහු මිය පරලව ගිහිල්ලා ඒ සිටු නිවසෙම බලු පැටියෙක් වෙලා ඉපදිච්ච සිදුවීම. අවසානයේ ඔහුගේ පුතා මේක පිළිගන්නේ මිනිස්සු ඇවිල්ල බුදුරජාණන් වහන්සේගේ විමසනවා. ස්වාමීනි අර සිටුවරයා කොහෙද ඉපදුනේ? බුදුහාඳුරු පළවෙනි වතාවේ පිළිතුරු දෙන්නේ නැවත නැවතහම. බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තමයි තුන් වතාවක් විමසද්දී තුන්වෙනි වතාවේ බුදුහාඳුරු පිළිතුරු දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සිටුවරයා මිය ගිහිල්ලා ඒ සිටු නිවසේ බලු පැටියෙක් වෙලා දැන් ඉන්නවා කියලා ඉපදිලා. මේක දැනගත්ත මිනිස්සු තැන් තැන්වල මේ කතාව කියාගෙන ගියා. අන්න අර මහලොකු සිටුවරයා අන්න ගෙදරම ඉන්නවලු දැන් බලු පැටියෙක් වෙලා කියලා මිනිස්සු මේක අවඥාවෙන් කියාගෙන ගියා. මේ පණවිඩේ ඔහුගේ පුතාට දැනගත්තට පස්සේ ඔහුට ටිකක් මාන්නයත් එක්ක ලැජ්ජාවක් ඇති වුණා. අපේ සිටුතුමා අපේ පියතුමා මංගෝ කහගන්නක් බුදුහාමුදුරන්ගෙන්ම ගිහිල්ල කියලා ඔහු ආව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙ. හැබැයි බුදුහාමුදුරුව දකිනකොට ඒ හිතේ තිබිච්චේ අදහස් එහෙමම නැතුව හිත සංසිදුනා තැන්පත් වුණා. බුද්ධ දර්ශනය පවා කෙනෙකුගේ හිත නිවනවා. එහෙම බුදුහාමුදුරන්ට බොහෝම ගෞරවෙන් වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා ඔහු තමයි බුදුරජාණන් වහන්සේගේ විමසන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ලෝකේ සමහරු දීර්ඝායුෂ විඳිනවා සමහරු අඩු වයසෙන් මැරෙනවා.
සමහරුන්ට ලෙඩරෝග බහුලයි. සමහරු නිරෝගි සම්පත්තියෙන් යුක්තයි. කෙනෙක් හරි ලස්සනයි. කෙනෙක් කැතයි. කෙනෙක් පෞරුෂවත්. කෙනෙකුට එහෙම තැනකට ගියාට පිළිගැනීමක් පෞරුෂයක් නෑ. කෙනෙකුට පරිවාර සම්පත්තිය පිරිස් බලඉන්න. කෙනෙකුට එහෙම කාත් කවරුත් නෑ කොච්චර උදව් කරත් මිනිස්සුන්ට මිනිස්සු යාට උදව් කරන්න. කෙනෙක් හරි උගත් බුද්ධිමත්. කෙනෙක් නෝගත්. කෙනෙක් කුලවන්තයි. කෙනෙක් කුලහීනයි. මේ විදිහට සමාජය තුළ මිනිස්සු අතර තින උස්පාත්කම් මොනවද කියලා ඔහු තමයි බුදු හාමුදුරන්ගේ ඔය චුල්ල කම විභංග සූත්‍රයට හේතුවෙච්ච කාරණය පවා විමසන්. තින් ඔහුට ඊට කලින් බුදු හාමුදුරුවෝ ඔහු අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේම ඔහුටම ඒ ගෙදර ඉන්න බලකොක්කා ඇත්තටම ඒ මිය පරලව ගිය සිටුවරයද නැද්ද කියලා හොයාගන්න බුදුරජාණන් වහන්ස උපක්‍රමයක් කිව. ඒ පියතුමා ඉන්න කාලේ ආස කරන විදිහ කිරිබතක් හදලා මේ සතාට කන්න දීලා ඔහුට නින්දයාගෙන එනකොට හිසාත ගාල අහන්න කීව සිටුතුමා කෝටි ගානක කහවනු මටත් දැනුන් නොදී යම් තැනක සඟවල තියෙනවා. ඒ සඟවපු කහවනු කොහෙද තියෙන්නේ කියලා මේ බල පැටියගෙන් අහන්න කිය. එතකොට ඔබට මෝක ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් කිය. ඒ විදිහටම මේ කාරණය අර සිටුපුට්‍රයගේ ලහපු වෙලාවේ අර බලු පැටියට කන්න දී ආදරෙහි සතකාලන නාවල නින්දයාගෙන එනකොට ඔළු අත ගාල අහනකොට මේ සතා එහෙම ගිහිල වත්ත කිරෝලකට ගිහිල්ලා අත්තකින් මෙම පවුරුකය. එතන හාරල බල්ලකොට කෝටි ගානක කහවනු කබඩාවක් අහුන. එතකොට මේ සිදුවීම් වලින් අපිට පේන්නේ මනුස්සයෝ පවා මිය පරලෝ ගිහිල්ලා සත්තු අතර උපදිනවා. සමහර වෙලාවට අපේ මේ ජීවිතයේ නොවනත් පෙර සංසාර ජීවිතේ අපේ හිතවතේ යාල්වේ ආදරෙන් හිටපු කෙනෙක් ඥාතිවරේ සහෝදරේ යම් කිසි ඥාති සම්බන්ධයක් ඇති කෙනෙක් වෙන්න පුළුවන්. අපේ ජීවිතය අපි ඒ තරම් බැඳෙන අපි ළඟට එන ඒ සත්‍යය පව සංසාර සම්බන්ධතා සසර බැදී මේ සංසාර ගමන හරි පුදුමයි. අපිට හිතාගන්න බැරි මහ භයානක සංසාර ගමනක යන්න. ඒ වගේමයි සතුන් මිය පරලෝ කියල මිනිස් අතර උපදින්. දැම් බලන්න අර කොස්සා ලිහිනිය ඒ ගෙදරම සුරත්තරයට ඇතිකරපුේ කොස්සා ලිහිනියා ඒ ගෙදරම බිරිඳගේ කුසේ දරුවෙක් හැටියට ඉපදුන. එනිසා මේ යන සංසාර ගමනේ මනුස්ස ලෝකවල දිවිය ලෝකවල සුගතිය විතරක් අපි යන ගමනක් නෙමේ අපි කැමති විදියට යන්න පුළුවන් ගමනක් නෙමේ. කර්මය දායාද කරගෙන කම්ම දායාද කම්ම යෝනී කම්ම බන්ධූ කම්ම පටිසරණ යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්ස දායාද. තමන් යම් කර්මයක් සසරි රැස් කරාද ඒ කර්මය දායාද කරගෙන යන සංසාර ගමන. ඒ කර්මය උපත්තිය කරගෙන යන ගමන. ඒ කර්මය ඥාතියා කරගෙන යන ගමන. කර්මය පිළිසරණ කරගෙන යන ගමන. යමක් වපුරනවද වපුරණ දේ තමයි සසර අපිට දෑවැත්ත හැටියට ලැබේ. ඒ නිසා හැම වෙලාම කර්මය ගැන හිතන්. පින්වතුනි සතුන් අතර වුණ මේ කර්මය වෙනස්කම් බලන් සසරේ සිල් රැකීම ගැන යම් කිසි සීලේ ප්‍රශ්නයක් තිබිලා හරියට සිල් රැකගන්න බැරිවෙච්චාය තිරිසං ආත්ම භාවල උපදින. හැබැයි සසරේ දන්දීලා ගොඩා පින් කරගත්තයි. ඒ අයි තිරිසන් ලෝක ඉපදුනත් බොහෝ පින් ඇති අයළඟ උපදින. පින්වන්ත අයලා අපි දකිනම ඔස්ට්‍රේලියා වගේ රටවල්වල ඒ වගේම ගොඩාක් මේ බටහි රටවල්වල ගත්තෝ. මේ රටවල්වල ඉපදිලා ඉන්න සමහර සත්තු දිහා ගත්තහම සමහර දරුවන්ටවත් මනුස්සයටවත් ඒ තරම් සැප සම්පත් නෑ. ඒ තරම් සැප වෙනම වෛද්‍යවරු ළඟට එක්කන් යන වෙනම පෞද්ගලික වෛද්‍යවරයෙක්කින්න අසනීපයක් වුණාම ස්පිරිතාලවල නවත්තනවා. ඒ සත්තුන්ගේ උපන්දින උත්සව පවා ඒ ගෙවල්වල බොහෝම ඒ සතාට හිතාගන්න බැරිවිදියට සතාට දරුවෙකුට වගේ ආදරෙන් සලකන සැප සම්පත් උපරිමෙන් ලැබෙන සසර පින් කරපු අය යම් පෙර අකුසලයකින් තිරිසං ආත්මික ඉපදුනත් සංසාර පින් තියෙන් ඕන. ඒ නිසා ඒ අතර සමහර සත්තුවම දැකළ ඇත. සත්තු අතර විතරන්නේ මිනිස්සු අතරම හිතන්නක සැප සම්පත් විදින්න පින තියෙන් ඕන. සමහරු මනුස්ස ලෝක ජීවත් වනත් මොන්න තරන් දුක්විදිනවා සත්තුන්ටත් අන්ත දුක්විදින මිනිස්සු නැද.
කන්නනෑ කුණු බාකිවල තියනේවා කුණු කානුවල තියනේ අහුලගෙන කාල සමහරු ජීවිතය කොච්චර මනුස්සෙක් වුණත් කන්න දෙයක් අතර ගත්තොත් එක්කෝ එක බිමහලා ගන්න කර්ම විපාක පස්සින් එනවා ඒ නිසා අපි කවුරුත් සෑම කෙනෙක්ම හැම සත්වයෙක්ම හැමෝම මනුස්්‍ය විතරක් නෙමේ සබ්බේ සත්තා සියලු සත්වයොම කර්මය දායාද කරගෙන කර්මය උපත්තිය කරගෙන කර්මය ඥාතියා කරගෙන කර්මය පිළිසන්න කරගෙන යන ගමන ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් මෛත්‍රී සිත වඩා පිනාතර අග්‍රම පින තමයි මෛත්‍රිය මෙත් සිත පතුරුවන්න සියලු සත්වයන්ට මෛත්‍රී වඩා සියලු සතුන්ට මෙත් වඩමින් මෛත්‍රී සහගතව ජීවත්තය සතුන් පවා මේ ලෝකයේ නොපෙනෙන සියලු දෙනා දෙව් බමුණ අමනුස්්‍යයම් පවා බුදුහාන්ද පෙන අමනුස්සානම් පියෝ හොති අමනුස්්‍යයොත් එයාට ප්‍රිය වෙනවා ඇයියා මෛත්‍රී සහගත හැම සතෙක්ම යාට ප්‍රිය වෙනවා එතකොට අපි සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන අපි ගොඩාක් මරණයට කැපවෙච්ච සත්තු නිදහස් කරත් ගවයෝ මේ වගේ සත්තු නිදහස් කරද්දී අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් අපි ඒ සතෙක් ළඟට යනකොට මේ මරන්න ගැටගහලා බැඳලා ඉන්න සත්තු පුදුම විදියට හිස බිම තියාගෙන ඇස්වලින් කඳුළු ඇක්කෙරෙනවා අපි ළඟට ගියාම සමහරලාවට හිස කකුල් දෙක ළඟ තියාගෙන ඔහු යමක් කියනවා අනේ අපි බේරගන්න කෙලේ අපිට අපේ භාෂාවෙන් කියාගන්න බැරිවුණත් අපිට තේරෙනවා හැබැයි ඒ සත්තු මරණ සමහරන්නේ ජාතිකයි ඉන්න නිතර සත්තු මරණ හරක් මස් කන මුළු ඇඟ පුරා මස්වල අර උස්නේ සත්තුන්ට දැනෙනවා ළඟට එනකොට ඒ සත්තු ඒකෙනා එනකොටම දඟලනවා තැති ගන්නවා කඩාගෙන දුවන්න දඟලනවා අනින්න දඟලනවා සතාට තේරෙනවා කෙනෙක් ළඟට එනකොට මේ මනුස්ස තිරිසනින්ද නැත්ත කිය සතුන් ගැන මෛත්‍රිය පුරුදු කරගත්ත කෙනා සතුන්ට පවා දැනෙනවා මෙයා මෛත්‍රී සහගතයි මෙයාගේ හිංසාවක් නෑ සතුන්ටත් එක දැනෙනවා අන්නේ නිසා මෛත්‍රිය වඩන් මෛත්‍රිය පුරුදු කරන්න මෛත්‍රී සහගත හිතක් ඇති කෙනෙක් බවට පත්තේ තින් එහෙම නම් බැහැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ අපිට අහිමි විද අපි කොහේ යයිද අප්‍රමාදී වෙන මෛත්‍රී වඩන්න සිල්වත්වෙන්න ගුණ ධර්ම පුරන් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මානු ශාසනාව ඔබේ ජීවිතවලටත් ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියොත් උතුම් නිවනටම පත්වේවා කියල සාධ කියලා පින් දෙන්නේ